මම බර්මින්ගම් ඉඳන් දැන් එල්ස්බරි වලට ආවේ අර ඔයාලගේ කිව්ව විශේෂ වැඩකටද. ඔව්. දැන් මොකද්ද මේ වැඩේ? දැන් මම කිව්වේ නෑ එනකම මොකද්ද කියලා අපේ කට්ටියට. හරි. ඔයාම කියන්න මොකද්ද වැඩේ හරි. කියලා. මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. අපි බෑන්ඩ් එකක් විදිහට බෑන්ඩ් එකෝස්ටිකා හ්ම්. සහ කොම්බෝ රෙස්ටුරන්ට් එක විදිහට ලක්ෂිත සහ මෙමත් එන්ටර්ටේන්මන්ට් කියන අපි තුන්ගොල්ලොන්ගෙම එකතුවක් තමයි මේ වැඩේ වෙන්නේ. බෑන්ඩ් එක නම් පොඩාගෙන බෑන්ඩ් එක නම එකෝස්ටිකා. එකෝස්ටිකා. මේ වැඩේ අද වෙන්නේ පළවෙනි පාර්ට් එක. ඒ කියන්නේ පළවෙනි අදියර තමයි මේ වෙන්නේ. සහ මේක දිගටම එංගලන්තේ සිටිස් කීප එකම අපි කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ එක රෙස්ටුරන්ට් එක ගැන පැත්තෙන් ලක්ෂිතවත් එක්ක කතා කරයි. ඒතර මේ බෑන්ඩ් එක පැත්තෙන් මම කතා කරොත් මේ බෑන්ඩ් එකේ ලීඩර් ගිහන් අයියා. ගිහන් අයියා කියන්නේ අවුරුදු 15කට වඩා එක්ස්පීරියන්ස් තියෙන බේස් ගිටාරිස්ට් කෙනෙක්. එයා නේවි බෑන්ඩ් එකේ ප්ලේ කරේ. ඒ වගේම එතකොට අපේ බෑන්ඩ් එකේ ඉන්න ගොඩක් අයට සාමාන්‍යයෙන් අවුරුදු 15කට වඩා එක්ස්පීරියන්ස් තියෙන අර ලංකාවේ කලාවත් එක්ක ඉඳලා මෙහෙ ඇවිල්ලා අර ඒ කැල්ල මිස් වෙච්ච කට්ටියනේ. අපි කියන්නේ අර උණ තියෙන අර ඒකට සෙට් වෙන්න බැරි වෙච්ච කට්ටියනේ. ඉතින් ඒ වගේ සෙට් එකක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන බෑන්ඩ් එකක් විදිහට අපි කොම්බෝ එකත් එක්ක එකතු වෙලා කරන වැඩක් තමයි මේක. සහ මෙමත් එන්ටර්ටේන්මන්ට් කියන අපේ තුන්ගොල්ලොන්ගෙම එකතුවක් තමයි මේ වැඩේ. මේ වැඩේ හැබැයි මේක තමයි මේ වැඩේ කියන්නේ මුල්ගල වගේ මුල් සීන් ගල තමයි මේක.